ආයතනයෙන් කියපු විදිහට පඩිය දුන්නා, මිස්ටර් යුනිෆෝම්, අනිවාර්යෙන්. ඊට පස්සේ ගෙදරට කතා කරන්න දුරකථන පහසුකම් මේ හැමදේම ලැබුණානේ. අපෝද. ඒක තමයි. ඔව්. දැන් අපි එදා කාඩ් මිස්ස එකේ පටන් ගන්න වයිෆයි දවසෙත් අපි කිව්වනේ අවුරුදු දෙකක් අපි බලා ගන්නවා. හොඳම ගයක් හොයලා දෙනවා. කුවේට් එකේ හවාලි සිටි එකෙන් තමයි අපි ගෙව හොයලා දෙන්නේ. ඔයගන්ට අවුරුදු දෙකක් ඔව්. ඕගොල්ලන්ගේ ටාගට් වලට යන්න අපි උදව් කරනවා කියලා කිව්ව එක දැන් සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙනවා නේ. ඇත්තටම සාර්ථකයි. හරි. මම ඉතින් ඕන කෙනෙකුට මම අහපුවම මම දැන් මගේ නෑනා ඉන්නවල කියලා පල්ලා කීපෙට යන්න. ඇත්තටම හොඳයි ඔයා ගිහින් ඉතින් කතා කරන්න කියලා එයා එනවා කියලාත් ඔයා ජායලේ. හරි. අපේ ආයතනයට ආවේ දැන් කොච්චර කාලෙකට ඉස්සරින්ද? දැන් මාස 7ක් ඉවරයි මේ ඊයේ. ඊට 7ක් ඉවරයි නේද? ඉතින් ලංකාවෙම තියෙන හොඳම ආයතනයෙන් තමයි අල්ලාකිම් එකෙන් විදේශගත වුනේ නේද? එහෙම විශ්වාසයෙන් ගියා නේද? ආ ඔව් මට නම් හොඳයි ඇත්තට. මම ඕන කෙනෙකුට කියනවා හොඳයි කියලා. හරි. දැන් අපි හොයලා දුන්න ගෙදර, හොයලා දුන්න රට මිස් ගොඩාක් සතුටින් දින්නේ. හොඳයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ ටික කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ හොඳයි කරදරයක් නැහැ ඉතින් අසනීපකට උනත් හොඳට බලනවා. එතන ගියා. කියන්නේ ඒකට අපි හොයලා දුන්න ගෙදර මිස් දැන් මාස 7ක් වෙනවා. හරි. නෑනත් එනවා කියලා කිව්වා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මිස්ගේ දැන් දේ දැකලා ඔයාගේ නෑනා ඔයා රෙකමන්ඩ් කරා අල්ලාකිම් එකෙන් යන්න කියලා. ඒක තමයි බලන්නකො කොච්චර හොඳද කියලා නේද? මිස් දෙයක් ලබාගෙන මිස් අනිත් කෙනෙකුටත් උදව් කරනවා නේද? ඉතින් මට කියන්නකෝ වෙනදා මිස් රට ගිහින් තියනවද? මීට ඉස්සෙල්ලා විදේශගත වෙලා තියනවද? ඔව් මම මේ පස්වෙනි පාර කුවේට් එකේ ඉන්නේ. මම ඒජන්සි 4කින් ඇවිල්ලා තියෙනවා. ලිබනන් ගිහින් තියෙනවා. ඩුබයි ගිහින් තියෙනවා. කුවේට් එකේ මේ ඉන්නේ පස්වෙනි පාර. පස්වෙනි පාර. හැබැයි අල්ලාකිම් එකෙන් හොයලා දුන්න ගෙදර සුපිරි ගයක් හොයලා දුන්නා නේ. ඇත්තටම හොඳයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් ඇත්තටම මං අධිපතිතුමාට ගොඩක් ස්තුතියි කියනවා. යාන්සේ කාර්යය මල්ලේ ඒ වගේම නේත්‍රමිස් ඔයාට මං ඉන්දියාවේ ඉරකම්ම කාර්ය මණ්ඩලෙත් ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයකටම උදව් කෙරුවා. ඒ වගේම නේත්‍රමිස් නේත්‍රමිස් නිතරම ඔයාලා බලනවා. මං එයාට කෝල් අරගන්නවා. ඉඳලා හිටලා හරි කෝල් එකක් පුළුවන් වෙලාවකට ගන්නවා. ඒක තමයි මිස් දැන් අපේ ආයතනයේ තියෙන විශේෂත්වය එහෙමයි. දැන් මේ වෙන දැන් මිස් ගිහිල්ලා තියෙනනේ 5-6 සැරයක්. නමුත් අපි විදේශගත වුණාට පස්සෙත් අවුරුදු දෙකක්ම ලංකාවට එනකන් අපේ ආයතනයේ මිශ්‍රවලත් එක්ක සම්බන්ධ වෙනවා. දුක සැප බෙදා ගන්නවා. ගෙවල් වල ප්‍රශ්න තිබ්බොත් අපි ඒවා බලනවා. මේ හැම දෙයකම අපි වත් එක්ක ඉන්නවා. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා සතුටින් ඉන්න එක හොඳ රස්සාවක් ඔයාලට ලබා දීලා අපි සතුටක් ලබනවා. ඉතින් මිස්ගේ අනාගත ජීවිතේ යහපත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මිස්ගේ ටාගට් ඇචීව් කරගෙන අවුරුදු 2කින් අපිව බලලා යන්න එන්න එහෙනම්. හරි අනිවාර්යෙන් මම එනවා අනිවාර්යෙන්ම. thank you මිස් එහෙනම්. yes sweet I am. හරි මුත්සන්න මිස් bye.